දශක 4කට එහා කාලයක් ගලවා දැමූ කැලණිවැලි දුම්රිය මාර්ගය නැවත රත්නපුරයට ලබා දෙන ලෙස කරන ලද ජනතා ඉල්ලීම් වලට සවන් දුන් එකම රජය වන්නේ වත්මන් ජාතික ජනබලවේග රජයයි. එම කාර්ය වෙනුවෙන් ඔවුන්ගේ පළමු අයවැයෙන්ම රුපියල් මිලියන 250ක් වෙන් කරන ලද්දේ මෙම මාර්ගයේ ඉදිකිරීම පිළිබඳව සොයා බැලීමටයි. ලබන මාසයේ මේ ආණ්ඩුවේ දෙවන අයවැය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. නමුත් ප්‍රථම අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 250න් මෙම ව්‍යාපෘතිය පිළිබඳව පළදාහි පියවරක් ගත්තේද යන්න ගැටලුවක්. මක්නිසාදයත් වත්මන් රජයට මෙම දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට පමණක් නොව එය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය වූවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තවමත් සිටින්නේ නිදිමතවයි. එසේ නොමැතිනම් මෙම කාර්යය නොකරන තැනට තවත් කකුලෙන් ඇදීමටයි ඔවුන්ට අවශ්‍ය වන්නේ. මීට පෙර අවස්ථාවලදීද ඔවුන් ක්‍රියා කරන ලද්දේ මේ ආකාරයෙන් බවයි තතු දත්නෝ පවසන්නේ. පසුගියදා පැවැත් වූ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිතුමන් ඍජුවම මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ පිළිබඳව දැක් වූ නිර්දාශීලී අදහසුයි පහතින් දැක්වෙන්නේ. අපි දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්නපුර ඉස්සල් රත්නපුර මාර්ග ඉදිරිම සඳහා මේ වසරේ ප්‍රතිපාදන මිලියන 250ක් වෙන් වෙලා තියෙනවා. ශක්තියතා අධ්‍යයනය සිදු කිරීම සඳහා. ඒ ශක්තියතා අධ්‍යයනය සඳහා ඉදිරිපත් කිරීම සඳහා අපිට දැන් එකට කන්සල්ටන්ට් කෙනෙක් පත් කරගන්න ඕන. ඒකට කන්සල්ටන්ට් කමිටියක් පත් කිරීම සඳහා කැබිනට් අප්‍රූවල් එකට යොමු කරලා තියෙනවා. අයිස්සාවිල් කොළඹ කැලේ දැන් ADB ෆන්ඩ් එකෙන් අපිට සල්ලි වෙන් වෙලා තිබුණා. ඒක අපි පාදුක්ක දක්වා මේනෝට ගෙවල් අපි අයින් කරලා තියෙන රක්ෂිතේ. එහෙම අපි ගත්තොත් එම් දල වශයෙන් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් නැතන සමහරට යවයි කියලා හිත බලාපොරොත්තු වෙනවා. ඒ ගෙවල් අනුව තීරණය වෙනවා. නමුත් ඒක එක ගේකට ගාණක් යන අපිට ඕගොල්ලන්ට ලබන අවුරුද්දේ බජට් එකට ඉඩම් ටික නිදහස් කර ගැනීම සඳහා මුදල් වෙන් කරොත් මොකද කියන්නේ? කරන්න පුළුවන්ද? ඉන්නේ අවුරුද්දේ අපිට දැන් අර feasibility එකයි detail design එකයි අපි award කරොත් එහෙම ඒකෙන් තමයි හඳුනගන්නේ. ඒකට අපිට මාස 8ක විතර කාලයක් යනවා හඳුනා ගැනීම. ඒතර මේ අවුරුද්දේකට කීයක් වෙන් කරාද? මිලියන 250. feasibility මේ අවුරුද්දේ වෙන් වෙලා තියෙනවා. අපි එන අවුරුද්දේ මිලියන 250ක් ඉල්ලලා තියෙනවා ඒකට. දැන් ලබන අවුරුද්දේ කරන්න පුළුවන් එක විතරයි. ඔව් ඒක කරලා ඒක ටික කරගන්න. ඒ නිසා පාරට ඉඩම් ටිකවත් නිදහස් කර ගැනීම සඳහා මුදල් වෙන් කිරීමෙන් තේරුමක් නැහැ. ඒ නිසා අපි feasibility report එක විතරක් කරමු නේද? එහෙම නේද? එහෙමයි. පුංචි කෝච්චිය වත්මන් කාලයට ගැලපෙන ලෙස දියුණු වී නැවතත් රුවන්පුරයට එනතුරු බලා සිටින පිරිස අතිමහත්. ඒ වෙනුවෙන් ඔවුන් හඬනගන්නේ අද ඊයක සිට නොවේ. ඊට කන්දුන් ආණ්ඩුවක් සිටියේදී තවමත් රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරන්නේ මේ ආකාරයෙන් නම් ඊට දිය යුතු පිළිතුරත් ළඟදීම ලැබෙනු ඇතයි අප විශ්වාස කරනවා.